හෙලෝ ට්‍රේඩර්ස් ඉතින් සුබ දවසක් කියලා හැමෝටම. ඉතින් අද චූටි වෙලාවක් හම්බුණා. ඉතින් වීඩියෝ එකක් අරන් එන්න. අනිත් එක තමයි මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ එක්කෙනෙක් අහලා තිබ්බා කොහොමද CIS එකක් අඳුරගන්නේ කියන එක. ඉතින් ඒකටත් උත්තරේ දෙන ගමන් අද මම ගත්ත ට්‍රේඩ් එකත් කොහොමද ගත්තේ කියන එක කියන්නම්. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝගේ ට්‍රේඩින් ජීවිතේට වැදගත් වෙයි. ඉතින් ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න හැමෝටම ජය වේවා. ඉතින් අපි වීඩියෝ එකට යමු. වැඩි වෙලා ගන්න නැතුව මේක ෂෝට් වීඩියෝ එකක්. ඉතින් ඉක්මනට ඉවර වෙයි. වැඩි වෙලා කතා කරන්නේ නැහැ. මොකද මහ ලොකු දේවල් නෙමේ. ඕගොල්ලෝ හරියට බැලුවොත් මේ දේවල්. අනිත් එක තමයි ගෝල්ඩ් මාකට් එකේ තව චූටි ලෙවල් එකක් ගැනත් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලන්ගේ ට්‍රේඩින් ලයිෆ් එකේ ගෝල්ඩ් ට්‍රේඩ් කරනවා නම් මේ ලෙවල් ගැනත් ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න. ඔයගොල්ලන්ට ට්‍රේඩ්ස් මේක සම්බන්ධ කරගෙනත් ගන්න පුළුවන්. රයිට්. අද ට්‍රේඩ් එක කතා කරොත් එහෙම මාකට් ඕපනින් එකෙන් පහළට මාකට් එක ට්‍රේඩ් ඩවුන් වුණා. හරිද? එතකොට මම ඔයගොල්ලන්ට ඊයේ කිව්වා මතක ඇති සමහර විට මම කිව්වා view app එකෙන් රිජෙක්ට් වුණොත් පහළට ආපහු මාකට් එකේ එන්න පුළුවන් කියන එක. එතකොට මම ට්‍රේඩ් එකට කතා කරේ මෙන්න මෙතනදී. මොකද මම මෙතන ඉඳන් ලොන්ග් ට්‍රේඩ් එකක් ගත්තා. අරගෙන මම කිව්වා view app එකෙන් රිජෙක්ට් වුණොත් මාකට් එක පහළට එන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි හරියටම මම මෙතන ලොන්ග් ට්‍රේඩ් එකක් ගත්තා ඊයේ. හරියටම මේ එක්සැක්ට්ලි මේ රේන්ජ් එක තමයි මේ මාසේ ඕපනින් ප්‍රයිස් එකෙන් හරියටම රිජෙක්ට් වෙලා ආපු ට්‍රේඩ් එක. මම මේ රේන්ජ් එකේ හයි එකට එනකම් මේ සම්පූර්ණ ට්‍රේඩ් එකත් මම ඊයේ ගත්තා. ඒ ඔක්කොම අතහැරලා මම අද ට්‍රේඩ් එක ගැනත් මම කතා කරන්නම්. මේ ඔක්කොටම එන්න කලින් අපි ට්‍රේඩින් විව් එක ගැන කතා කරලෙමු. එතකොට ඒක ඇතුලේ තමයි මේකට තියෙන ෆවුන්ඩේෂන් එක තියෙන්නේ. හරි. මම බලපු දේ තමයි මම ගෝල්ඩ් මාකට් එකේ ඉම්පෝර්ටන්ට් ප්‍රයිස් එක තමයි නිව්යෝක් ටයිම් එකෙන් රෑ 8න් පස්සේ තමයි ට්‍රේඩ් එක බලන්නේ. ඒ කියන්නේ නිව්යෝක් ටයිම් එකෙන් රෑ 8න් පස්සේ. හරිද? එතකොට මගේ ටයිම් එකෙන් පාන්දර 3ට විතර තමයි මේ නිව්යෝක් ටයිම් එකෙන් 8යි කියලා කියන්නේ. මම බැලුව දේ තමයි කී ටයිම් එක. ඒ කියන්නේ 9 pm මාකට් ඕපනින් එකෙන් නැත්නම් කැන්ඩල් ඕපනින් එකෙන් ලොකු ෂාප් ඩ්‍රොප් එකක් ආව පහළට. හැබැයි මේ ආවේ හරියටම ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ජූලි ඕපනින් ප්‍රයිස් එක. නැත්නම් මේ මාසේ ඕපනින් ප්‍රයිස් එක. එතකොට ඊයේ දවසෙත් මේ ප්‍රයිස් එකෙන් ලොකු රිජෙක්ෂන් එකක් වුණා. අනිත් එක තමයි මේ ප්‍රයිස් එක 4011 රේන්ජ් එක. කියන 4000 රේන්ජ් එකේ තියෙන ප්‍රයිස් පොයින්ට් එක. මෙච්චර ලොකු ඩ්‍රොප් එකක් එනකොට අපි බලන්න ඕනේ දේ තමයි previous rejections. නැත්නම් මේ ප්‍රයිස් එකට එනකොට මාකට් එක කොච්චර රිජෙක්ෂන් එකක් වෙලා තියෙනවද කියන එක. ඉතින් එහෙම බලපුවාම මේ ලෙවල් එක බලනකොට මේක දැම්ම බ්‍රේක් කරන්න තරම් පවර් එකක් නෑ කියන එක මගේ ඔළුවේ තිබ්බා. මොකද මේ වෙලාවේ ඇවිල්ලා previous month low එකටම මාකට් එක ට්‍රේඩ් වෙයි කියන එකේ දෙයක් තිබ්බා. ඊට පස්සේ කල්පනා කරපු දේ තමයි හරි කී ටයිම් එක රිජෙක්ෂන් එකක් වෙනවා නම් මාකට් එකේ මෙතනින් මේ ලෝ එකට කලින් යටින් ආපහු කැන්ඩල් බොඩි එකක් නැත්තම් කැන්ඩල් එකක් ට්‍රේඩ් වෙන්නේ නැත්තම් ලික්විඩ් එකක් වෙන්නේ නැත්තම් මගේ පොසිෂන්ස් මං හිමින් මේ රේන්ජ් එක ඇතුළේදී ඕපන් කරන්න පටන් ගත්තා. ඒත් එක්කම තමයි මගේ අයිඩියා එකක් තිබ්බා මේ ඉනිෂියල් බැලන්ස් රේන්ජ් එක ප්‍රීවියස් ඩේ එකේ IB රේන්ජ් එක. ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝ නෝට් කරගන්න හැමදාම උදේ නිව්යෝක් ටයිම් එකෙන් උදේ 8:20 සහ 9:20 කියන රේන්ජ් එක IB රේන්ජ් එකක් විදියට අපි අරගන්නවා. හරිද? එතකොට මේ රේන්ජ් එක ඇතුළේදී 9:00 පස්සේ අපි කියමු ෆියුචර්ස් මාකට් එකේ ගෝල්ඩ් 9:00 පස්සේ ට්‍රේඩ් කරනවා නම් මේ IB රේන්ජ් එක තමයි අපි පාවිච්චි කරන්නේ. එක්කෝ IB රේන්ජ් එකේ රිජෙක්ෂන් එකක් වෙනකොට ලොන්ග් කරනවා නැත්නම් IB රේන්ජ් එකේ යටට ගියාට පස්සේ අපිට ආපහු IB රේන්ජ් එක උඩට ට්‍රේඩ් කරන්න පුළුවන්. මේක නිකන් අර ඉම්පෝර්ටන්ට් ප්‍රයිස් ලෙවල් එකක් 8:20 9:20 කියන එක. ඉතින් ඕගොල්ලෝ මේක පහුගිය chart වලත් බැලුවොත් එහෙම IB රේන්ජ් එකෙන් පහළට ට්‍රේඩ් වෙලා ආපහු IB රේන්ජ් එකටම ඇවිල්ලා ගිය අවස්ථා තියෙනවා. එතකොට IB රේන්ජ් එක හදලා 9:00ට IB රේන්ජ් එක උඩින් බ්‍රේක් අවුට් වෙලා ගිය අවස්ථා තියෙනවා. එතකොට IB රේන්ජ් එක ලොකු IB රේන්ජ් එකක් මේක බ්‍රේක් කළා ප්‍රීවියස් දවසේ පාරට ගිය අවස්ථා තියෙනවා. හරිද? ඒත් එක්කම මේ රිට්‍රේස්මන්ට් එකත් IB රේන්ජ් එකේ මිඩ් පොයින්ට් එකට ආපු අවස්ථාවක් තියෙනවා. ඉතින් උදේ 9:00 පස්සේ ට්‍රේඩ් කරනවා නම් ගෝල්ඩ් මාකට් එකේ මේ IB රේන්ජ් එක කියන එක පට්ට වැදගත්.
ඒක ටාගට් එකක් කරගන්නත් පුළුවන්. ඒක බ්‍රේක් වෙනකොට ඒක රෙසිස්ටන්ස් එකක් හරි සපෝට් එකක් හරි විදිහට අරගෙනත් ට්‍රේඩ් කරන්න පුළුවන්. ප්‍රයිස් රේන්ජ් එකක් තමයි මේ IB රේන්ජ් එක. එතකොට මේ මාකට් එක පහළට ගියාම මම කල්පනා කරපු දේ තමයි මාකට් එක රිජෙක්ට් වුණොත් උපරිම IB රේන්ජ් හයි එකට මාකට් එක එන්න පුළුවන් කියන එක. ඉතින් ඒ විදිහටම මේ රිජෙක්ෂන් එකෙන් මාකට් එක උඩට ආවා. මම මෙතනින් ට්‍රේඩ් එක යටින් එන්ටර් වුණාට CISD එකක් මෙතනත් අඳුර ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට CISD එකක් කියලා කියන්නේ opposing candles. ඒ කියන්නේ අපි කල්පනා කරොත් එහෙම liquidity sweep එක. මොකද මේක SMC reversal එක නෙමෙයි. හරියට බැලුවොත් එහෙම previous day low එකත් අරගෙන ඒ කියන්නේ මේ තියෙන previous day low එකත් අරගෙන reject වෙච්ච movement එකක්. එතකොට මේ තියෙන highs equal highs විදිහට ගන්නවා නැත්නම් liquidity විදිහට වැඩ කරනවා. මොකද එයා මේ range එකේ liquidity අරගත්තට පස්සේ ඊළඟට එයාට යන්න තියෙන ළඟම stop loss වලට එයා ගිහිල්ලා short එක දෙනවා. එතකොට මෙතන බැලුවොත් මේ range එකේ high එකටම දැන් ඇවිල්ලා තියෙනවා market එක. හැබැයි impulse movement එක ළඟම තියෙන liquidity වලට එනවා. එතකොට මේ trade එක ගත්තා. එතකොට මෙතන බැලුවොත් අපි $10ක profit එකක් මේ range එක ඇතුලේ profit කරන්න පුළුවන් වුණා. ඒත් එක්කම order flow chart එක අරගත්තාම ඔයගොල්ලන්ට ඒකෙත් දෙයක් තියෙනවා ගන්න. මෙතන බැලුවොත් එහෙම end එකට එනකොට price එකේ ලොකු stack imbalances එක මේ sell side එකේ market එක drop වුණේ. හැබැයි මේ කිසිම වෙලාවකදී මේ price එක hold කරන්න මේගොල්ලන්ට මොකද වුනේ? බැරි වුණා. බැරි වෙලා market එක මොකද කරේ? trade up වෙවි මේ bearish candle එකට උඩින් stack imbalances එක මෙතන තද නිල් පාටිය ඔයගොල්ලෝ පේනවා market එක close වුණා. එතකොට මේ range එක අපේ dynamic support එකක් විදිහට ඊට පස්සේ වැඩ කරනවා. ඊට පස්සේ market එක මොකද කරේ? මේ level එකට පල්ලෙහාන් ආපුවව trade උනේ නැහැ. එතකොට මෙහෙම trade නොවි තමයි මේ සම්පූර්ණ මේක support එකක් විදිහට අරගෙන මේ range එක ඊට පස්සේ උඩට අරන් ගියා. ඔන්න ඔය දේවල් ටික තමයි මම බලන්නේ මේ ඩයිනමික් සපෝට් එකක් වුණාට පස්සේ මාකට් එකේ ට්‍රේඩ් ඩවුන් වෙනවද ට්‍රේඩ් ඩවුන් වෙන්නේ නැද්ද කියලා. ඔයගොල්ලෝ VWAP එක බැලුවොත් එහෙම හරියටම මම ඉනිෂියල් බැලන්ස් එකේ එක්ස්ට්‍රීම් එක කිව්ව තැන බලන්න. ඒක VWAP එකේ second deviation එකේ end එක ඒත් එකම තමයි මම long කරපු තැන VWAP එකේ second deviation එකේ low of the day print වෙච්ච තැන. ඊට පස්සේ මාකට් එක ආපහු ට්‍රේඩ් ඩවුන් වුණේ කොහෙටද? VWAP එකේ mid point එකට ඇවිල්ලා තමයි ඊළඟ ට්‍රේඩ් එකේ. ඉතින් ඕගොල්ලොන්ට පළවෙනි ට්‍රේඩ් එක මිස් වුණත් දෙවෙනි ට්‍රේඩ් එක ගන්න අවස්ථාව තියෙනවා. ඒ කොහොමද? valid CISD level එක අඳුරගත්තට පස්සේ. දැන් අපි යමු CISD level එක අඳුරගන්න කොහොමද කියන එක බලන්න. අපි ට්‍රේඩින් වේවට ගියාම liquidity sweep එකට පස්සේ මේ තියෙන bearish candle දෙක. මේකට කියන්නේ අපි opposing candles කියලා. එතකොට මේ range එකට උඩින් candle body එකක් close වුණාම අපි මේකට කියන්නේ මේ range එකේ wick එක නෙමෙයි body එකට උඩින් candle body එකක් close වුණාම අපි මේ range එක CISD level එකක් නැත්නම් CISD එකක් කියලා කියනවා. මේක bullish වේවා bearish වේවා. liquidity sweep එකක් වෙන්න හේතු වෙච්ච ඒ bearish හෝ bullish push එකට උඩින් candle body එකක් close වෙනවා නම් ඒ කියන්නේ candle series එකකින් හෝ එකකින් දෙකකින් තුනකින් ඒ වගේම මේ වගේ imbalances එක්ක market එක උඩට trade වෙනවා. ඒක healthy CISD එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට CISD එක trade enter වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ level එකට උඩින් candle body එක close වෙච්ච ගමන් ඔයගේ stop loss එක මෙතන තියන්න ඕනේ. අනිවාර්යයෙන් මේක මොනවා වුණත් ඒ stop loss එක මෙතන තියලා ඔයගොල්ලන්ට මේ trade එක ගන්න පුළුවන්. නැත්තම් ආපහු මේ range එකට retrace වෙනකන් ඉන්න දීලා අපිට පුළුවන් මේ trade එක තමන්ගේ පැත්තට යන්න. මොකද හොඳ CISD එකක් වුණාට පස්සේ මම බලපු දේ තමයි මගේ perform life එක ඇතුලේ 1 to 2 1 to 3 නැත්නම් 1 to 1.5 setup එකක් අනිවාර්යයෙන්ම දෙනවා. valid CISD එකක් වුණාට පස්සේ ඒ level එක දුන්නාට පස්සේ මෙතන උනත් ඒ වගේ 1 to 1.5 හෝ 1 to 2 setup එකක් මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට trade කරන්න බය නැතුව. ඉතින් මේක තමයි CISD level එකක් කියලා කියන්නේ. එතකොට මේ low එකේ ඉඳන් මේ high එකට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් fib එකක් ඇඳලා market එකේ
retracement point එක කොච්චරක් එනවද කියන එක. එතකොට 50% level එකට පහළට එනවා නම් මේ තියෙන golden pocket level එක ඔයගොල්ලෝ බලනවා නම් GP level එක හරියටම මෙතනට මාකට් එක ට්‍රේඩ් ඩවුන් වෙලා ඊට පස්සේ තමයි අප් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩාක් දේවල් ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් CIS ටිකක් වුණාට පස්සේ බයෝ එච් එක මම මෙතනින්ම ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට හොඳට රිට්‍රේස් වෙන්න දීලා ළඟ තියලා ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ දේවල් බලනකොට. අනිත් එක තමයි හොඳ CIS ටිකක් වුණාට පස්සේ මම ඕගොල්ලන්ට ATR එක ගැන කියන්නම්. ඉතින් ATR එකෙත් හොඳ CIS ටිකක් වුණාට පස්සේ ATR එක සපෝට් එකක් විදිහට වැඩ කරනවා. එතකොට ඔයගොල්ලන්ට මේ ළඟම තියලා මේ රිජෙක්ෂන් එක එනකොට මේ ළඟම තියලා ස්ටොප් ලොස් නැත්තම් R to R එක ළඟ තියලා නැත්තම් ස්ටොප් ලොස් එක ළඟ තියලා ට්‍රේඩ් කරන්නත් අවස්ථාව තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඉන්ඩිකේටර්ස් යූස් කරන්න බය වෙන්න එපා. මොකද ඉන්ඩිකේටර්ස් වලින් අපිට සෑහෙන ලොකු කන්ෆර්මේෂන්ස් දෙනවා අපි අනිත් දේවල් එකතු කරගත්තම. ඉතින් ඕගොල්ලෝ බය වෙන්න එපා ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරන්න. ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරන්න ඒව තියෙන්නේ පාවිච්චි කරන්න හරි විදියට. එතකොට අපි අනිත් දේවල් මම පාවිච්චි කරනවා RSI එක පාවිච්චි කරනවා ඕසම ඔස්කිලේටර් එක පාවිච්චි කරනවා ඒත් එකම තමයි CVD ප්‍රොෆයිල් එකත් මම පාවිච්චි කරනවා. මෙතන මේ ලෙවල් එක බැලුවොත් එහෙම මේ ලෝ එකයි අතර මේ AO ප්‍රොෆයිල් එකෙන් අපිට ප්‍රයිස් එක ඩයිවර්ජන්සස් හදලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපිට තව කන්ෆර්මේෂන්ස් හම් වෙනවා අපේ ට්‍රේඩ් එක අපේ පැත්තට රන් කරවන්න. ඉතින් ඕගොල්ලෝ ගොඩක් දේවල් දන්නවා. ඒ දන්න දේවල් පාවිච්චි කරන්න බය වෙන්න එපා. ඒ දේවල් පාවිච්චි කරන්න ලොකු ට්‍රේඩින් ගමනක් යන්න පුළුවන්. ඒ දන්න දේවල් එක්ක. ඕගොල්ලෝ දන්න චූටි දේ ඇති ඕගොල්ලන්ට ප්‍රොෆිට් කරන්න. අනිත් එක තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ මේ IB රේන්ජ් එක ගැන හොඳට බලන්න. අනිත් දවසේ ඉඳන් සෑහෙන ලොකු ට්‍රේඩ් ඔපචුනිටිස් මේ රේන්ජ් එක ඇතුළෙත් ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් ගෝල් මාකට් එක ඇතුළේ. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. ඉතින් ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න හැමෝටම ජය වේවා. ඉතින් තව වීඩියෝ එකකින් වෙලාව තියෙන විදිහට අපි හම්බ වෙමු.